හායි ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් උදේම නැගිටලා බලනකොට වැහි අඳුරක් තියෙන්නේ. ඒ කියන්නේ අද හරිම කැත දවසක්. ඒ වුණාට මට අද ස්පෙෂල් දවසක්. මොකද මගේ හස්බන්ඩ්ගේ උපන්දිනේ අද. ඉතින් අද මට වැඩ ගොඩක් තියෙන දවසක්. මොකද එයාට මම සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තියෙනවා හවසට. ඉතින් ඒකේ වැඩ ටික කරගන්න ඕනි කොහොම හරි. දැන් වෙලාව 7යි. ඉස්සෙල්ලාම මම කරේ උදේම කිරිබත් හැදුවා. එයාට උදේම කිරිබත් එක හදලා දීලා කිරිහාරත් පූජා කරන්න කියලා එයාගේ ෂොප් එකටත් මම කිරිබත් ඇරියා. යාළුවොත් එක්ක බෙදාගෙන කන්න. ඉතින් ඒ වැඩ ටික ඉවර කරලා මං ඉස්සෙල්ලාම පටන් ගත්තේ ගේ අස් කරන්න. මොකද අපේ සුදු මැණික මුළු ගේම හැඩි කරලා. ඉස්සෙල්ලාම එයාව නිදි කරවලා මම ගේ අස් කරලා මොප් කරලා ඒ වැඩ ටික කරා. අම්මයි නංගි එනවා කියලා කිව්වා කලින් අද. ඉතින් ඒ දෙන එනකන් මම ඊතර වැඩ ටික චුට්ට කරගත්ත කොහොම හරි. ඉතින් අම්මයි නංගි එනකන් මම ඩෙකොරේෂන් වල ටික පටන් ගත්තා. මොකද හස්බන්ඩ් කොයි වෙලේ හෙයිද කියලා මට ෂුවර් නෑ. ඒ නිසා මම බබාවත් නිදි කරලා ඩෙකොරේෂන් වල ටික පටන් ගත්තා. ඊට ටිකක් වෙලා ගියාට පස්සේ අම්මයි නංගි ආවා. ඒ දින්නා තමා කේක් එක අරගෙන ආවේ. මම කේක් එක හදන්න දුන්නා අක්කිට කිව්වා වහින නිසා අම්මයි නංගි එනවා. ඒ දෙන්න අතේ එවන්න කියලා. ඉතින් කේක් රීජන්ට් එකෙන් තමයි මම කේක් එක හදව ගත්තේ මට ඕන විදිහට. ඉතින් හරිම ලස්සනට ඒ වගේම රසයි කේක් එක. යකි මං කිව්ව විදිහටම කේක් එක මට හදලා දුන්නා. ඉතින් අපේ නංගි ඒක පරිස්සමට අරගෙන ආවා. ඊට පස්සේ ඊටු වැඩ ටික මම නංගිත් එක්ක එකතු වෙලා කරා. මෙන්න මෙයා ඉතින් ෆෝන් එක බොනෝ. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ හස්බන්ඩ්ගේ අක්කයි අම්මයි ආවා. ඊට පස්සේ අපේ සුදුමැණිකගේ කෝලුනුත් බල ඊටු වැඩ ටිකක් හිමින් කරගත්තා. ඔය පේන්නේ නැද්ද අපේ සුදුමැණිකගේ වැඩ? එයා ඉතින් මේ කට්ටිය ආපුවාම එයාට හරිම ජොලි. ඊට පස්සේ හවස 6ට විතර ටේබල් එක රෙඩි කරා. ටේබල් එක රෙඩි කරේ මොකද එයාට 6ට ඕෆ් එක. එතකොට එයා 6 වෙනකොට ෂොප් එකකින් පිටත් වෙනවා. ඉතින් මං හිමීට ඉතුරු වැඩ ටිකත් කරලා ඉවර කරා. 6ට පිටත් වුණාට මේ යායනකොට කොහොමද 8:00මාර විතර වුණා. අපි සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා යායනක. මේක තමයි මං හදන්න දුන්න කේක් එක. ඔන්න බලන්නකො සර්ප්‍රයිස් එක. ඔන්න ඔය විදිහට තමයි අපේ හස්බන්ඩ්ව මම සර්ප්‍රයිස් කරේ. හැබැයි එයා ඒක දැනගත්තා එතෙන් ආවට පස්සේ. මොකද තාත්තගේ බයිසිකලේ එයා දැක්කා. අපි බයිසිකලුයි සේරෙප්පුයි ඔක්කොම අංගලා තිබ්බේ. ඒකට එයා බයිසිකලේ දැක්කා. ඊට පස්සේ අන්තිමට මම තමයි අද කොහෙද සර්ප්‍රයිස් වුනේ. මං එයාව සර්ප්‍රයිස් කරන්න ගිහලා නැහැ. මේ වුණාට එයා ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා ඒක දන්නේ නැහැනේ. එතනදී එයාට එහෙම තේරුණා කවුරු හරි ඇතුලේ ඉන්නවා කියලා. තාත්තලා අම්මලා එහෙම මේ කමන්නේ. ඉතින් කොහොමද සර්ප්‍රයිස් එක දුන්නා. ඉතින් අපි කේක් කපලා මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක සැමරුවා. දැන් එයාට 26යි. ඉතින් හරිම සතුටුයි. මොකද පවුලේ හැමෝමත් එක්ක පවුලේ හැමෝම එකතු වෙන්නේ ඔය වගේ අවස්ථාවලනේ. මගේ පවුලේ කට්ටියයි හස්බන්ඩ්ගේ පවුලේ කට්ටියයි තමයි ආවේ. ඉතින් හැමෝමත් එක්ක සතුටින් ඒ දවස් අපි ගත කරා.
ඔය විදිහට ඉතින් අපි කේක් කාලා එයාගේ gift open කරලා බැලුවා. ඉතින් එයා බැලුවේ කේක් කෙනා දුන්න gift අරගෙන ඉතින් කවුද දුන්නේ කියලා guess කරන්න කිව්වා. guess කරේ නැහැ. එයා කඩලා බැලුවා ඉතින්. ඉතින් ওই විදිහට තමයි එදා දවස ඉවර වුණේ. මේ තමා ඊරිදා දවස 26 වෙනිදා. 26 වෙනිදා අපි ඊරිදා නිවාඩු නිසා අපි හිතුවා ප්‍රෙග්නන්ට් අයට කෑම දෙමු කියලා. ඒක කලින් ඉඳලම අපි ප්ලෑන් කරන් හිටියේ. ඉතින් එදා අපිට කෑම ටික ඔක්කොම හදලා දුන්නේ හස්බන්ඩ්ගේ අම්මා. මට පොඩි කෙනෙක් එක්ක හදාගන්න බැහැනේ. ඒ නිසා අම්මා තමයි හැම දෙයක්ම හදලා පාර්සල් මේවා කරලා දුන්නේ. ඉතින් අපි දන්න දෙතුන් දිනෙටම අපි ප්‍රෙග්නන්ට් අම්මලාට කෑම ගිහින් දුන්නා. ඉතින් ඒක දීලා අපි ගියා අපේ ගෙදර. අපි අද හවස යනවා ෆිල්ම් එකක් බලන්න. මේ දවස්වල ජනප්‍රියම ෆිල්ම් එක නීරා බලන්න යමු කියලා මම ගොඩ දවසක ඉඳලා කී හිටියා. ඉතින් අක්කටත් රිවාඩු දවසක් සෙට් එකකින් ඉඳලා මමයි හස්බන්ඩ්ගේ අක්කයි අපි තුන්දෙනා තමයි ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්න යන්නේ. ඉතින් අපි තුන්දෙනා එදා හවස ගියා. අපි බබාවත් දාලා 6යි කාලට වගේ ගෙදරින් පිටත් උනේ. 4 තමයි ෂෝ එක තියෙන්නේ. ෆිල්ම් එක පටන් ගන්නවා කියලා දාලා තිබ්බේ. අපි ඔන්ලයින් දැම්මා බුකින් එක. ඉතින් හයමාට සෝරි 4 තමයි දාලා තිබ්බේ ෆිල්ම් එක පටන් ගන්නවා කියලා. ඉතින් ඔඩෙල් මෝල් එකේ උඩ තට්ටුවේ තමයි අපි ෆිල්ම් එක බලන්න දාලා තිබ්බේ. එදා KCC එකේ නීරා තිබුණ නැහැ. ඉතින් ඒක නිසා අපි මෙතන බලමු කියලා කතා වුණා. අක්කා එනකන් එතෙන්ද වෙලා අපි විනාඩි 10ක් විතර හිටියා. ඉතින් නීරා ෆිල්ම් එක ඒකේ ශනුද්‍රී ඉන්න නිසා තමයි මට ආසයි තුනේ බලන්න. මං ආසයි ශනුද්‍රීට. මොකද මං ආසම නිලියක් කියා. මම හස්බන්ඩ් කී හිටියේ මට නීරා බලන්න යන්න ඕනේ කියලා. ඉතින් ටිකක් වෙලා හිටියාම අක්කා ආවා. ඉතින් අක්කා ආවට පස්සේ අපි තුන් දෙනා ඇතුළට ගියා. මේ වෙනකොට වෙලාව ඇති 6:45ට වගේ ඇති. මං උඩ තට්ටුවට යනකොට මං දන්න පිස්සු තුන් දෙනෙක් මම දැක්කා. අත වඩ හිටියා. ඉතින් ඒ තුන් දෙනාට කතා කරලා අපි පොප්කෝර්න් එකකුයි චිප්ස් එකකුයි ගත්තා. ෆිල්ම් එක බලනකොට කන්න මොනවා හරි එපැයි. ඒ නිසා ඉතින් ඒකත් අරගෙන අපි ටිකක් වෙලා හිටියා. අපි කලින් ආවනේ. ඒ නිසා 4 ෆිල්ම් එක පෙන්නනවා කියලා දාලා තිබ්බට 7යි කාලෙ විතර වුණා. මේ ෆිල්ම් හෝල් එක KCC එකකට වඩා චුට්ටක් පොඩි. සවුන්ඩ් සේම නම් හොඳයි ඒකේ. ෆිල්ම් හෝල් එක පොඩි. ඉතින් ඒක බලලා ඉවරනකොට රෑ 9යි වෙලාව. ඉතින් අපි බබාවත් අරගෙන ගෙදර යන්න ඕනේ. ඒ නිසා අපි බලලා ගෙදර ගියා. අපේ ගෙදර පොඩි එක්කිනාව ගන්න තියෙනවානේ. ආවත් අරගෙන අපි ගෙදර ගියා. ඒ දවසත් ඉතින් ඉවරයි. ඉතින් තවත් බ්ලොග් එකකින් හම්බෙමු.